හැලෝ යාළුවනේ. අද කතාව නාපෝලියේ හදවත ගැන. වීඩියෝව අවසානම කර රැඳී හිටින්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. අද අපි ඉන්නේ නාපෝලියේ හදවත කියලා හඳුන්වන පියස්සා දෙල් ෆැබ්‍රිසිටෝ වල. ඊට අවුරුදු ගණනාවකට කලින් නාපෝලිය වෙනම රාජ්‍යයක්. 1860 දී ජුසෙප්පි ගරිබාල්දි කියන සේනානායකයාගේ නායකත්වයෙන් ජනමත විචාරණයක් පවත්වලා නාපෝලි ජනතාවගේ බහුතර ඡන්දයෙන් නාපෝලිය ඉතාලියේ එක්සත් රාජ්‍යයට එකතු වෙනවා. ජනමත විචාරණයේ සිදු වූ ස්ථානය මතකයක් විදිහට තමයි මේ ස්ථානයට පියස්සා දෙල් ෆැබ්‍රිසිටෝ කියලා නම ලැබුණේ. අද වර්තමානයේදී ටූරිස්ට්ලා කොන්සර්ට් නැෂනල් සෙලිබ්‍රේෂන් විශේෂයෙන් ෆුට්බෝල් සෙලිබ්‍රේෂන් පවා මේ ස්ථානයේ පිරී ඉතිරී යනවා. නාපෝලිය හදවතේ තියෙන තවත් විශේෂ ගොඩනැගිල්ලක් තමයි මගේ මේ පිටුපසින් තියෙන්නේ. මේ තමයි බසිලිකා රෙයාලේ ෆොන්තෙපීසා සන් ෆ්‍රාන්සිස්කෝ ද පාවුලා කියන බසිලිකා එක. 1816 දී රජු ෆර්ඩිනාන්ඩෝ ප්‍රීමෝ විසින් මෙය ඉදිකිරීම ආරම්භ කළා තියෙනවා. මේ බැසිලිකා එක ඉදිරිපිටම තවත් සුවිශේෂී ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ තමයි පලාත්සෝ රෙයාලේ. එහෙමත් නැත්නම් නාපෝලියේ රාජකීය ඉතිහාසය සගවපු නාපෝලියේ රජමාලිගාව. ඒ වගේම යුරෝපයේ පැරණිතම ඔපෙරා තියටර් එකක් වන තියාට්‍රෝ ඩි සන් කාර්ලෝ ලයිව් මියුසික් සිගින් එකට එකතු වෙච්ච විශේෂ වූ රංග ශාලාවක් මේ නාපෝලියේ හදවත අසලම දැක බලා ගන්න පුළුවන්. නාපෝලිය කියන්නේ පිට්සා වලට විතරක් ප්‍රසිද්ධ නගරයක් නෙමෙයි. ඉතිහාසය, කලාව, සංස්කෘතිය එකට එකතු වෙච්ච අමුතුම. ඔබත් නාපෝලියේ හදවතට එනවා නම් මේ ස්ථාන තුන මිස් කරගන්න එපා. තවත් වීඩියෝකින් හම්බෙන්න තුරු හැමෝටම ජය.